ට්වෙන්ටි ලෝක කුසලානයේ උණුසුම පොඩ්කාස්ට් අවකාශය විඳින්න. SLT Mobitel Cricket Popcorn. සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT Mobitel Fiber. අයිබෝන් අදත් අපි සූදානම් SLT Mobitel Cricket Popcorn අපේ chat එක පටන් ගන්න. සුපුන් අයිබෝන්. අයිබෝන් නුවන්. අද තීරණාත්මක දවසක් සුපර් 8 වල ලංකාව. තීරණාත්මක දවස මේ අපටද වැස්සටද කියලා තමයි තියෙන ප්‍රශ්නේ. වැස්සද ඊයේ තරගයත් ජයගත්තනේ ටොස් එක දාන්න විතරයි ඉඩ දුන්නේ. එතන ඉඳන් ඒදිලා ගියා. අපහු ඉවරයි. දැන් පාකිස්තානයේ නවසීලන්තේ එක එක අරන් ඉන්නවා. ලකුණු දෙකක් ගන්නේ අපිද එංගලන්තයේද නැත්නම් එකත් වැස්සට කියලා 1-1 වෙනවද කියන එක තමයි අද හවසේදී තීරණය කරන්නේ. අද මේ නුවර පැත්තේ කාලගුණ අනාවැකිය මෙන්න මෙහෙමයි 95ක් වහින්න පුළුවන් කියලා තියෙනවා. මේ වැස්ස හවස දෙකෙන් පස්සේ එන්න පුළුවන් කියලායි අනාවැකිය තියෙන්නේ. මැච් එක 3ට පටන් ගන්න තියෙනවා. පටන් ගන්නවා. පැයට සැතපුම් 8ක විතර වේගයෙන් හුලං එන්නත් පුළුවන් කියලා තමයි අනාවැකිය තියෙන කාලගුණය සම්බන්ධව අපි මැච් එක ගැන කතා කරන්න කලින් මතක් කරන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මොබිටෙල්. මේ ක්‍රිකට් සීසන් එකේ ඔබට පුළුවන් මොබිටෙල් 1598 පවර් ප්ලේ පැකේජ් එකක් ලබා ගන්න. රුපියල් 1598ක් රීලෝඩ් කරන්න 10GB ෆ්‍රී data හම්බ වෙනවා. ඊට අමතරව apps 9කට unlimited යන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ වගේම 40GB extra anytime data හම්බ වෙනවා. ඒ වගේම unlimited calls ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා අදම රුපියල් 1598ක් රීලෝඩ් කරන්න මොබිටෙල් එකට. ඊට අමතරව තවත් වාසියක් තියෙනවා. ඒ තමයි මාසයකට ලැප්ටොප් 4ක් දිනා ගන්න පුළුවන්. සතියකට එක බැගින්. ඒ නිසා ඔබට මොබිටෙල් රීලෝඩ් එකක් දාගන්න කියලාත් මතක් කරන්න ඕන. ඔව් ඒ වගේම තමයි මේ වෙලාවේ ඔබ අධිවේගී ඉන්ටර්නෙට් අත්දැකීමක් ගැන විස්තර හොයනවා නම් ඒ සඳහා තියෙන හොඳම ස්ථාවර විසඳුම තමයි SLT Mobitel Fiber කියලා කියන්නේ. SLT Mobitel Fiber ඉතින් දැන් ගෙදර ඉන්න හැමෝටම බාධාවක් නැතුව ස්ථාවර ඉන්ටර්නෙට් පහසුකමක් දෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ගේම්ස් ප්ලේ කරනවා නම් ක්‍රිකට් මැච් බලන අතරතුරේ හෝ ඒ නැති වෙලාවක ඒකටත් සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න තියෙන හොඳම සමජතාවය තමයි SLT Mobitel කියන්නේ. අර ඩ්‍රැග් වෙන්නේ නැහැ, ලැග් වෙන්නේ නැහැ, එහෙම ප්‍රශ්න මුකුත් නැහැ, ස්පීඩ් එක තියෙන නිසා. ඒ නිසා නොවෙනස් වෙන අධිවේගයක් සමගින් සියල්ලම අභිබවා යන මුළු පවුලටම සුපිරිම ස්ථාවර ඉන්ටර්නෙට් සබදියාවක් නම් SLT Mobitel Fiber තමයි. දැන් අද තරගයේ තියෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපර් 8 වටේ දෙවන තරගය වැදගත් තරගයක්. මේ තරගයේ වැදගත් වෙන්නේ කාරණා කීපයක් හින්දා. ගිය සඳුදා මේ පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේම ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරාජය කළා. මහත් දැවැන්ත ජයග්‍රාහී ලීලාවකින් තමයි තරඟාවලියට ආවේ. හැබැයි සිම්බාබ්වේ කණ්ඩායම අතින් පෙරදුනාට පස්සේ ඒ අර ජයග්‍රාහී බලාපොරොත්තුව ජයග්‍රාහී හීනය පොඩ්ඩක් හෙල්ලුණා. දැන් අද තියෙන ශ්‍රී ලංකා එංගලන්ත තරගයක්. දැන් මේකේ වැඩේ කියන්නේ සුපුන් දැන් එංගලන්තය මේ බිමේම අපිව ගිය මාසේ සැරට පැරැද්දුවා. ඒ නිසා එංගලන්තය 3-0. ඒ නිසා එංගලන්තය මේ තරගයට තරඟ වදින්න එන්නෙම ඉහළ මානසිකත්වයක් ඇතිව. අපි තමයි පොඩ්ඩක් මේ චකිතෙන් යනවා වගේ අපට පේන්නේ. හැබැයි දැන් ඕස්ට්‍රේලියාවත් එක්ක තිබ්බ තරඟේ ජයග්‍රහණය කළම නුවන් නිකන් ඒ කියන්නේ වර්ල්ඩ් කප් එක දින්නා වගේ ලෙවල් එකට ගියානේ. හැබැයි දැන් අර අහසින් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිත් වගේ ඉන්නේ. සිම්බාබ්වේ එක තරගයේ අනපේක්ෂිත විදියට පරාජයටපත් වුණා. දැන් ඒකත් එක්ක වෙච්ච අඩුපාඩු හදා ගන්නවා නම් මේක තමයි මැච් එක. අද හවස් වෙද්දි වෙච්ච අඩුපාඩු හදා ගන්න ඕනේ. දැන් අර කිව්වනේ එංගලන්තේ 3-0ක් විදියට ලංකාව පරාජය කළා කියලා. මැචස් 17ක් ගහලා තියෙනවා. අපි නිකන් සංසන්දනාත්මක බැලුවොතින් 13ක් දිනලා තියෙන එංගලන්ත කණ්ඩායම. ඒ කියන්නේ අපිට T20 ෆෝමැට් එක එංගලන්තේ ලේසි නෑ. ලංකාව මුලින්ම T20 ඉන්ටර්නැෂනල් මැච් එකක් ගහන්නේ එංගලන්තයත් එක්ක 2006. ඒ කියන්නේ අවුරුදු 20කට කලින්. දැන් ඒ අවුරුදු 20 ඇතුලේ මැච් කීයක් ගහලා තියෙනවද? හැබැයි අර ඩ්‍රාස්ටිකලි නිකන් ලොකු පසුබෑමක් සිද්ධ වුණේ පහුගිය කාලේ. අපි ඒක පිළිගන්න ඕනේ. ඒ තත්ත්වයක් එක්ක 2014න් පස්සේ එංගලන්තයත් එක්ක T20 මැච් එකක් දිනලා නැහැ. 2014න් පස්සේ ගහපු මැච් වලින් T20 මැච් එකක් දිනලා නැහැ. වර්ල්ඩ් කප් එකේ තමයි 2012 තමයි වර්ල්ඩ් කප් මැච් එක අන්තිමට දිනලා තියෙන්නේ. ඊට පස්සේ හැම අවස්ථාවෙම එංගලන්තය දිනලා තියෙනවා. මැචස් 17කින් 13ක් දිනපු ප්‍රතිවාදී කණ්ඩායමක් එක්ක තමයි අද තරඟ වදින්නේ. එතකොට පීඩනය වැඩිපුර තියෙන්නේ ලංකාවේ. 2012 ලංකාවේ වර්ල්ඩ් කප් එක තිබ්බ වෙලාවේ ගහපු මැච් එක දිනලා තියෙනවා. ඒතර අර සත්කාරක රටේ තියෙන වාසිය තියෙනවා කියන එකක් ඉතින් අපිට කියන්න පුළුවන් නේ කොහොමද? හැබැයි ඉතින් අන්තිමට ග්‍රවුන්ඩ් එක ඇතුළට එන 11 දෙනා ගැතර වැස්සේ නැත්තම් අද දවසේ ලොකු දෙයක් කරන්න සිද්ධ වෙයි. සහ මේ අද ලොකුවට නොවැස්සත් අවුට්ෆීල්ඩ් එකේ තෙතමනය සම්බන්ධ විචාරකයන් මත පළ කරලා තිබ්බ වුන් කියන්නේ පන්දු රැකීම ලේසි පහසු වෙන්නේ නැහැ කියලා. දැන් මම දැක්ක සිම්බාබ්වේ මැච් එකෙත්
පන්දු රැකීම නම් අපේ කණ්ඩායම තරම් හොඳ නෑ. එදත් සෑහෙන්න ලකුණු ප්‍රමාණයක් අපට එහෙම කරගන්න තිබ්බා. නේද? 4 ඒවා කීපයක් සහ සමහර ඒවා බෝලේ නවත්තන්නද පැන්නේ නැත්තම් නිකන් අර බිම දිගා වෙන්න ආසාවද කියලා හිතන සමහරු මම දැක්ක පැනලා බෝලට යන්න බඩ උස්සනවා. එහෙමත් සිදුවීම් තිබුණා. කොහොමනත් පන්දු රැකීම ගැන කල්පනා කරන්න ඕන සහ මේ උඩ පන්දු අල්ලාගෙන එදත් කවුරු මොනවා කිව්වත් කුසල් අතහැරිය කැච් එක. ඒක ඉතාම වැදගත් කැච් එකක් ඒ තරඟේ. ඒ නිසා පන්දු රැකීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්නත් වෙයි. සහ මේ තරඟයට නොයස්සත් මේ කාලගුණයත් එක්ක පල්ලෙකැලේ අවුට්ෆීල්ඩ් එක සම්බන්ධව ජාත්‍යන්තර විචාරකයන්ගේ තරම් ලොකු ප්‍රසාදයක් නෑ ඇත්තටම. ඔව් දැන් ඊයේ තරඟයත් ක්‍රීඩා කරන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ තත්ත්වයත් එක්ක පිච් එක සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. එතකොට තනතිරෝ කොයි විදිහට හැසිරෙයි කියලා හිතන්න බෑ. අවුවක් වැටිලා නැහැ ටික දවසකින්. ওই ප්‍රශ්න ගොඩක් එක හෙට මේ අද තරඟේ තියෙන්නේ හවස 3ට. එතකොට රාත්‍රී තරඟයකුත් නෙවෙයි. ඒ නිසා පින්නේ බලපෑමක් නැති වෙයි. නමුත් අර කිව්වා වගේ වැස්සත් එක්ක තියෙන තෙතබරිත තත්ත්වයත් එක්ක පන්දු රකින්නන්ට අවාසියක් වෙයි. දැන් කොහොම කළත් ෆීල් කරන්න එපයි. බැට් කළත් ඉන්න 11 දෙනාගේම දායකත්වය දෙන්න තියෙන විදිය තමයි ෆීල්ඩ් එක. ෆීල්ඩින් වලින් මොනවා හරි කළා කියමුකෝ. බැටින් වලත් දැන් කුසල් මෙන්ඩිස්, එතකොට පැතුම් නිශ්ශංක, පවන් රත්නායක තුන්දෙනෙක් ඉන්නවා ලකුණු අතරේ මුල් හතරේ. අපේ දැන් ඕපනර් කවුද? මං හිතන්නේ අද තරගෙත් කුසල් ජනිත් අවස්ථාවක් දෙයි. මොකද කලින් තරගේ බැට් එකේ වැදිලා ගියේ හරියට එකපාරයි. අනිත් ඒවා එහෙම වැදිලා එජ් වෙලා ගිහපු ලකුණු ආවා වුණත් ඒ හම්බුණ ඕපනින් පාර්ට්නර්ෂිප් එක වේගවත් ආරම්භය. සහ කුසල්ගේ අත්දැකීමුත් නේද? තියෙනවා. ඒකත් එක්ක මං හිතන්නේ කමිල් මිෂර්ට වඩා උඩින් කුසල් ජනිත් අද තරගේ ඉඳී කියලා මට හිතෙනවා. ඒ නිසා කුසල් පැතුම්, කුසල් මෙන්ඩිස්, ඊළඟට පවන් රත්නායක, දසුන් ශානකද දුනිත් වෙල්ලාලගේද ඊළඟට එන්න කියන එක අවස්ථාව අනුව. හැබැයි කමිදු මෙන්ඩිස් මං හිතන්නේ තරඟ දෙකක හොඳටම කරපු ක්‍රීඩකයෙක්. එතකොට අර ෆිනිෂර් කෙනෙක් විදියට වේගෙන් ලකුණු මට අනිත් ප්‍රශ්නේ සිම්බාබ්වේ මැච් එකේ කමිදුවට ඕවරයක් දුන්නේ නැති ඇයි කියලා. බෝල් කරන්න එච්චර ඔප්ෂන්ස් තියෙනවා. දැන් අපි යන්නේ නික 6යි 5යි වගේ කම්බිනේෂන් එකක ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නවා සෑහෙන. දසුන්ගෙන් පටන් ගත්තම දසුන්, වෙල්ලාලගේ, කමිදු මෙන්ඩිස් ඔය වගේ පල්ලෙහාට එද්දි ඉන්නවනේ සෑහෙන පිරිසක්. දැන් ඔතන ප්‍රශ්නයක් වෙනවා මහේෂ් තීක්ෂණවත් අද ගස්සයිද කියලා. එදා මැච් එකෙත් ඔය මහේෂ්ට අන්තිම ඕවරේ ලබා දීම සම්බන්ධව ලොකු ආන්දෝලනයක් තිබුණා. හැබැයි මම කැප්ටන් නම් මං එදා දෙන්නෙත් බෝලේ මහේෂ් තීක්ෂණට. මොකද ඒ වෙලාවේ හිටපු most experienced bowler. ඔතන කෙනෙක් කියන්න පුළුවන් සිම්බාබ්වේ එක හැට්‍රික් එකකුත් දාලා ලකුණු දෙකකට දාපු ඩිල්ෂාන් මදුශංකරට දුන්නේ ඇයි දුන්නේ නැත්තේ කියලා. ඔව්. ඒක ගන්න තීරණයක් නෑ. මං කියන්නේ මමත් කැප්ටන් නම් මම දෙන්නේ බෝලේ මහේෂ් තීක්ෂණ තමයි. හැබැයි මම අර මුලින් දාපු කොට බෝලේ අනුමත කරන්නේ නෑ. හැබැයි වෙලාවේ මම දන්නේ මම නම් මේ බෝලයක් දාන්න නැතුව ඉඳ තිබ්බා. ඔව් ඒක හරි. දැන් අද එහෙම බෝලයක්වත් දාන්න මහේෂ්ට chance එකක් දෙයිද? කැප්ටන් නම් අද අවස්ථාවක් දෙනවද? මම අදත් දෙනවා. මොකද මේ වෙලාවේ ඇත්තටම අපි ගාව නම්බර් 1 ස්පිනර් නෑ. වනදු නෑනේ ටීම් එකේ. වනදු වෙන පාටක් තියනවද? එහෙම ගන්න බෑ මම දන්න විදිහට. මොකද ICC ටූර්නමන්ට් එකක ඉන්ජරි එකක් කියලා එළියට ගියාට පස්සේ ආපහු ඒ ක්‍රීඩකයන්ව කණ්ඩායම ඇතුළට ගන්න පුළුවන්කම තියෙනවා. මම දන්නා කරෙන් අලුත් තව ක්‍රීඩකෙක් ආබාධයකට ලක්ුණොත් 100%ක් තහවුරු වෙන්නත් ඕනේ ආබාධය හොඳයි කියලා. ඒ தත්ත්වය මම හිතන්නේ අපි ප්‍රාර්ථනා කරන්න බෑනේ තව කාට හරි ආබාධයක් වෙන්නයි කියලා වුණත් එන්න. ඒ හින්දා හැබැයි මම හිතනවා මහේෂ් තීක්ෂණට බ්‍රේක් එකක් දීලා දුෂ්මන්ත චමීර කණ්ඩායමට ගෙනාවොතින් පොඩ්ඩක් බෝලිං ඇටැක් එක ෆාස්ට් බෝලර් කෙනෙක් වෙනවනේ. ඇයි එතකොට ඉන්නවා අපිට ස්පිනර්ස්ලා විදියට කමිදු මෙන්ඩිස් ඉන්නවා. අත් දෙකෙන්ම දාත හැකියි. සහ හොඳට පෙන්නලක් තියෙනවා කරන්න පුළුවන් කියලා. වෙල්ලාලගෙත් ඉන්නවා ක්‍රීඩා කරන්නේ පන්දු යවන්නෙක් විදියට. ඒතකොට ස්පිනර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. පේස් හතරක් එක්ක පල්ලෙකැලේ සෙල්ලම් කරන්න බැරි වෙන්න විදියක් නැහැ ඉතින් වර්ල්ඩ් ක්ලාස්. හැබැයි තීක්ෂණත් ඕපන් බෝල විදියටත් එනවා. ඕන්නම් ෆස්ට් චේන්ජ් එක විදියටත් එනවා. ඩෙත් ඕවර්ස්ලත් ආපහු දාන්න. ඕන්නම් මේ හයියෙන් පොඩ්ඩක් දාගන්නත් පුළුවන්. මම දන්නේ මම නම් කණ්ඩායම තෝරන්නේ මම තීක්ෂණව ගන්නවා. මොකද මම විශ්වාස කරනවා ඔහුගේ අත්දැකීම්. මම දන්නේ මගේ මතය. ඔව් ඉතින් මගේ මතය කියන වචනේ දැන් හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා මේ අපි හිතන විදියට හැමෝටම මත තියෙන්න පුළුවන්. හැබැයි මේ මතේ මොකක් වුණත් ලංකාව දිනන්න ඕනේ කියන මතේ තමයි අපි හැමෝම සහ තවත් මම දැක්කා මේ සනත් ජයසූරිය පවා ප්‍රසාදය පළ කරලා තිබ්බා ලසිත් මාලිංග මේ තරංගාවලිය පුරාම ශ්‍රී ලංකා පිලත් එක්ක ඉන්න ගත්ත තීන්දුව සම්බන්ධව අපි එදත් ඒ ගැන කතා කරා. මොනවා කිව්වත් මාලිංගලා ජයසූරියලා කියන්නේ ලෝක කුසලාන ජයග්‍රහණය කරපු ක්‍රීඩකයෝ. ඒ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ. ඒ නිසා මේ ලෝක කුසලානයක් ජයග්‍රහණය කරපු අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් එක්ක ඉන්න එක කණ්ඩායමකට විශාල ශක්තියක් වෙනවා කියන එකයි අපි විශ්වාස කරන්නේ. මේ මම හිතන්නේ ඒක එහෙම තමයි. ඔව් ඒ වගේම ලෝක කුසලාන දිනුවා වගේම තමයි මේ 20 ක්‍රීඩා පිටේ දැවැන්තයෝ දෙන්නේ. දැන් හොතින් සනත් ජයසූරිය මොනවාද 20 කරලා තියෙන්නේ කියලා. අර මං කිව්වා ලංකාව ගහපු පළවෙනි මැච් එක එංගලන්තෙත් එක්ක ගහපු මැච් එකෙත් මෑන් ඔෆ් ද මැච් සනත් ජයසූරිය. එතකොට IPL එකේ වැඩි මිල්ලුමක් තිබ්බ ක්‍රීඩකයෙක්. ලසිත් මාලිංග කියන්නේ IPL
හොයාගෙන ගිහින් දිනලා දීපු ක්‍රීඩකයෝ. ඉතින් ඒ නිසා ප්‍රයිවට් ජෙට් ගෙන්නලා මෙහෙන් ගෙන්නන් ගිය ක්‍රීඩකයෝ. දැන් මම හිතන්නේ ලියුමකුත් ලියලා තියෙනවා ඔව්, කියලා ලියුමක් කියනවා දාලා පොඩ්ඩක් email එකක් නිදහස් කර ඊමේල් එකක් දාලා තියෙනවා මේ නිදහස් කරන්නයි කියලා IPL ඩියුටිස් වලින් ලංකාවත් එක්ක ඉන්න ඕනේ කියලා. ඒ නිසා මාලිංග රෙස්පෙක්ට් බොහොම ස්තුතියි මේ ගත්ත තීරණයට. කවුරු මොනවා කිව්වත් නේද? ඉතින් ඒක ඒ වගකීම රට වෙනුවෙන් තාමත් ඉෂ්ට කරනවා කියන එකත් ඉතින් ලොකු දෙයක්. අපි අද එහෙනම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන. දැන් මේ මැච් එක අපි හිතමු දිනා ගන්න බැරි වුණොත් අපට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. තව දෙකක් තියෙනවා. ඔව් දෙකක් තියෙනවා. හැබැයි ඒත් අපට ආයි ප්‍රෙෂර් එක වැඩි වෙනවා. අනිවාර්යයෙන්. මොකද ආයි එන්නේ ඒ කියන්නේ මැච් එක පරදිනවත් වගේම තමයි නුවන් වැස්සොතින් ඔය ප්‍රශ්න වෙනවා. ඉතින් එක ලකුණක් අරගන්නවා කියන්නේ හැමෝම ඔහොම එක එක ගියාම තරගයක් ක්‍රීඩා කළේ net run rate බලද්දී ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මැච් එක අද ගහන්න පුළුවන් වෙනවා නම් හොඳයි පුළුවන් තරම්. අර කිව්වා වගේ 95ක වගේ ප්‍රතිශතයක් වහින්න තියෙනවා නම් ඉතින් සෙල්ලම් කරන්න තියෙන ඉඩ හරි අඩු වෙන පුළුවන් හවස් වෙද්දී පුළුවන්. ඔව්. ඒ නිසා කොහොම හරි ගැහුවොතින් මැච් එක දිනන්න කියන එක තමයි ඉතින් ප්‍රාර්ථනාව සහ බලාපොරොත්තු. ඔව්. අපිත් එක්ක ඉන්නවා මේ SLT මොබිටෙල් එක ගැන මතක් කරන්න ඕන. ඔබේ නිවසට ඕන කරන ස්ථාවර අධිවේගී අන්තර්ජාල අත්දැකීමක් ලබා ගන්න අදම SLT මොබිටෙල් ෆයිබර් සම්බන්ධ කරගන්න. ඔබට පුළුවන්කම තියෙනවා ගෙදර හැමෝටම බාධාවකින් තොරව ස්ථාවර ඉන්ටර්නෙට් පහසුකමක් අත්විඳින්න. ඒ වගේමයි ඔබ ගේම්ස් ප්ලේ කරන කෙනෙක් නම් ගෙදර ඉඳගෙන කිසිම බාධාවකින් අවහිරයකින් තොරව සුපිරිම ගේම්ස් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා SLT මොබිටෙල් ෆයිබර් එක්ක අත්වල බැඳගත්තට පස්සේ. නොවෙනස් අධිවේගයක් සමගින් සියල්ල අභිබවා යන මුළු පවුලටම සුපිරි ස්ථාවර අන්තර්ජාල සම්බන්ධයක් නම් ඉතින් SLT මොබිටෙල් ෆයිබර් තමයි. ඒ වගේම තමයි ඔබ මොබයිල් ෆෝන් එකෙන් ක්‍රිකට් මැචස් බලනවා නම් මෙන්න මේ ක්‍රිකට් සමේ ක්‍රිකට් වයිබ් එකට කනෙක්ට් වෙන්න තියෙන හොඳම පවර් එක තමයි Mobitel 1598 Power Play කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල රුපියල් 1598ක් රීලෝඩ් කළොත් ඉතින් ඔයාලටත් 10GB data free හම්බ වෙනවා. apps 9කට unlimited data හම්බ වෙනවා. 40GB extra anytime data හම්බ වෙනවා. වගේම unlimited calls ගන්නත් ඔන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම වැඩි වැඩියෙන් Mobitel රුපියල් 1598 රීලෝඩ් ගත්තොත් ඉතින් ඔබට පුළුවන් මාසයක් පුරාම දිනු මැදීමකින් රුපියල් ලක්ෂ 2ක් වටිනා brand new Honor i5 ලැප්ටොප් 4ක් දිනා ගන්න. ඒ කියන්නේ සතියකට ලැප්ටොප් එකක් ගානේ මාසයක් පුරා ලැප්ටොප් 4ක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. මේ ක්‍රිකට් සීසන් එක පුරාම වාසනාවන්තයන් 4 දෙනෙක් බිහි වෙනවා. ඉතින් ඒ වාසනාවන්තයන් 4 දෙනා අතරින් එක්කෙනෙක් වෙන්න ඕන නම් ඔබත් අදම ඔබේ මොබිටෙල් සබඳතාවයට රුපියල් 1598ක රීලෝඩ් එකක් රීලෝඩ් කරන්න. Unleash the unlimited revolution with SLT Mobitel Fiber. T20 ලෝක කුසලානයේ උණුසුම පොඩ්කාස්ට් අවකාශය විඳින්න. SLT Mobitel Cricket Popcorn. මේ ක්‍රිකට් සමයේ මොබිටෙල් 1598 රීලෝඩ් කර ඕනර් ලැප්ටොප්ස් දිනා ගන්න. දැන් අද මැච් එක මේ සුපර් 8 මේ ගෲප්ස් දෙකක් තියෙනවානේ. ගෲප් 1 ගෲප් 2 අපි ඉන්නේ ගෲප් 2 එකේ. ඒ කියන්නේ ගෲප් 2 ඉන්නේ නිව්සීලන්ත, පාකිස්තාන, ඉංග්‍රීසි, ශ්‍රී ලංකා. දැන් මේ කණ්ඩායම් හතරෙන් මැච් ගහන්නේ ලංකාවේ. දැන් ගෲප් A එකේ ඉන්නවා ඉන්දියා, සවුත් ආෆ්‍රිකා, වෙස්ට් ඉන්ඩීස්, සිම්බාබ්වේ. ඒ ටික අරහෙනේ ගහන්නේ. ඉන්දියාව. දැන් ඊයේ මැච් එකට වැස්සා නිව්සීලන්ත, පාකිස්තාන. ඒක ගැහුවෙත් ලංකාවේ. දැන් අද ශ්‍රී ලංකා, ඉංග්ලන්ඩ්. දැන් අද වැස්සොතින් වහි වගේනේ අවදානම තියෙන වැස්සොතින් දැන් මේ ගෲප් 2 එකෙන් එන්නේ කණ්ඩායම් දෙකයි උඩ. සෙමිෆයිනල් යන්නේ ටීම් දෙක කණ්ඩායම් දෙකෙන් යනවා. කණ්ඩායම් දෙකයිනේ. දැන් එතකොට ඊයේ මැච් එකෙන් පස්සේ පාකිස්තාන, නිව්සීලන්ත 1-1 පොයින්ට්ස් 1-1. දැන් අද වැස්සොතින් අපිත් ආයි පාරක් 1 වෙනවා, ඉංග්ලන්ඩ් 1 වෙනවා. මේ මං හිතන්නේ රන් රේට් එකත් ඇවිල්ලා මේක හෙන මං කියන්නේ දැන් ඊට පස්සේ මේක කණ්ඩායම් දෙක තෝරන්න ගියාට පස්සේ රන් රේට් එකත් ඇවිල්ලා මේක විශාල ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා නේද? ඉන්දියාවෙත් වහිනවත් දන්නේ නැහැ නේද? මේ තියෙන කුණාටුවත් එක්ක හරි මේ තියෙන කාලගුණික තත්ත්වයත් එක්ක. හැබැයි ලංකාවට තමයි වැඩි බලපෑමක් තියෙන්නේ. කාලගුණික වාර්තාවල නම් ඉන්දියාවේ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. ඒ නිසා ඒ තරඟ ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි. අද ලංකාව සුපර් 8 පළවෙනි මැච් එක ක්‍රීඩා කරනවා වගේම ආපහු දෙවන තරඟේ ක්‍රීඩා කරනවා 25 වෙනිදා. ඒ වගේම 28 වෙනිදා තමයි තුන්වෙනි තරඟේ ක්‍රීඩා කරන්න තියෙන්නේ. මේ තරඟ තුනෙන් දෙකක් අවම වශයෙන් ජයග්‍රහණය කළොතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ශ්‍රී ලංකාවට සෙමිෆයිනල් යන්න අවස්ථාවක් හිමි වේවි. ඒක තමයි දැනට ලංකාවට තියෙන ප්‍රධාන අභියෝගය. දැන් තරඟාවලිය පටන් ගනිද්දී බොහෝ දෙනෙක් නුවන් විශ්වාස කළෙත් නැහැ ලංකාව සුපර් 8 වටේටත් එයි කියලා. ඔව්. දැන් ඒ අභියෝගය ජයගෙන තියෙනවා. දැන් තියෙන අර හිමීට පියවරෙන් පියවර ඉස්සරහට යනවා වගේ සුපර් 8 එකේ තියෙන මැච් තුනම උපරිමයෙන් කරන එක තමයි කරන්න තියෙන්නේ. ජාත්‍යන්තර විචාරකයන් ඉතා ඉහළින් එංගලන්ත කණ්ඩායම තියලා තියෙනවා ඔවුන්ගේ පිතිකරණ හැකියාව සම්බන්ධව. බට්ලර් T20 ලකුණු 4000ක් සම්පූර්ණ කර ක්‍රීඩකයෙක් ඉන්නවා ඉංග්ලන්ඩ් ටීම් එකේ. හැබැයි කවුරුත් අමතක කරන්න ඕන කාරණාවක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවත් ෆස්ට් බැට් කරලා ගිය සඳුදා 104ට 9 විකට් තිබ්බේ. අපි මැච් එක කැරකුවා. ඉතින් ඒ නිසා මේ කිසි වෙලාවක අපි අපේ කණ්ඩායම අවතක්සේරු කරන්න සූදානම් නැහැ. සහ ලංකාවේ ක්‍රිකට් වල හැටිත් එහෙමයි. අපේ කණ්ඩායම, අපේ ක්‍රීඩකයෝ, අපේ කොල්ලෝ මතුවෙන වෙලාවට මතුවෙනවා.
ඒක හැමදාම මෙහෙමයි. ඒ නිසා අපි අද වැස්සෙන් තොරව තරඟේ ක්‍රීඩා කරන ලැබේවා කියලත් ශ්‍රී ලංකා පිටට ජයග්‍රහණය කළා ආය පාරක් අර ජයග්‍රාහී මානසිකත්වයක් එක්ක මේ තරඟාවලිය කරා යන්න ලැබේවා කියලත් දිනුවට පස්සේ අපේ Facebook ටික ඇක්ටිව් වෙලා TikTok හැදිලා නේද මේක වැඩේ ස්ට්‍රීම් ලයින් වෙනවා ඉතින් නේද? අනිවාර්යයෙන් ඒක තමයි ඉතින් හැමෝගෙම බලාපොරොත්තු අර දිනදාට කොල්ලෝ ශානීයමයි කියලා මේ මල් මාල දානවා වගේම තමයි. ඉතින් එකක් දෙකක් වැරදුනාම පොඩ්ඩක් අපිට ඉතින් සමහර ලාවට දේවල් කියනවා. ඒවා වැරද්දක් විදිහට ගන්න නැතුව නේද අපේනුත් ගන්න දෙයක් තියෙනවා නම් ඒ දේ ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ජොස් බට්ලර් වගේම ආදිල් රෂීඩ් කෙනත් අද අවධානයෙන් ඉන්න වෙනවා. පන්දියවන්නෙක් විදිහට ප්‍රබල අභියෝගයක් කරන ක්‍රීඩකෙක්. හැබැයි ඔය කාටත් අභියෝග කරන්න පුළුවන් පැතුම් නිශ්ශංකට, කුසල් මෙන්ඩිස්ට, පවන් රත්නායකට, කුසල් ජනිත් අද ලකුණු අතරට ආවතින්. ඒ වගේම තමයි පන්දියවන්නුත් තමන්ගේ වගකීම ඉෂ්ට කළොතින්. අපි එහෙනම් අද හවස තරගෙන් පස්සේ කතා කරමු මොකද උනේ කියලා. අපි එහෙනම් දැනට සමුගන්නවා SLT මොබිටෙල් ක්‍රිකට් පොප්කෝන් සමගින්. T20 ලෝක කුසලානයේ උණුසුම පොඩ්කාස්ට් අවකාශය විඳින්න SLT Mobitel Cricket Popcorn. SLT Mobitel Fiber නොවෙනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්.